අපේ කියන්නේ බන්දු නැති එක ලොකු පාඩුවක් කණ්ඩායමන මොකද හැමෝම දන්නවා ඉතින් එයාගේ ටැලන්ට් එක මම හිතන්නේ බෝලිං යුනිට් එකටම රෙස්පොන්සිබිලිටි එක යනවා මේ බන්දු නැති එකේ ඉතින් අඩුව පුරවන්න මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා. චමීර කොළඹ ප්‍රමදාස තනතිරුවට සාපේක්ෂව පල්ලකලේ තනතිරුවේ කන්ඩිෂන්ස් වෙනස්. ඉතින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ටීම් කම්බිනේෂන් එක කොයි ආකාරයෙන්ද ගොඩනගා ගන්න බලාපොරොත්තුවක් තියෙන්නේ? කෙතරමත් එක බැලුවොත් මම දැන් මෙහෙ බැටිං වලට සපෝට් එකක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ හයි ස්කෝරින් ගේම් එකක් යයි කියලා. ඉතින් කම්බිනේෂන් එක කොහොමද කියලා තාම දන්නේ නැහැ. ඒක ඩිසයිඩ් කරලා නැහැ. දුෂාන් හැමන්තව ගෙනල්ලා තියෙනවා. on paper බලනකොට like for like replacement එකක්. හැබැයි වනිදුගේ quality එක බලනකොට ඒ bowling පැත්ත නම් compare කරන්න පොඩ්ඩක් අමාරුයි. මොනවාද තියෙන knock on effects කතා කරලා තියෙන නිකන් හේමන්තව කෙලින්ම වනිදු වෙනුවෙන් ටීම් එකට ගේනව නැත්නම් ඕකලන් එක්ස්ට්‍රා බැටර් කෙනෙක් දාන්න බලනවාද කොහොමද? මම හිතන්නේ දුෂාන් හේමන්ත ගත්තොත් ඇත්තටම කියන්නේ පහුගිය කාලේ අපිත් එක්කම ටීම් එකත් එක්කම හිටියා. ඉතින් එයා සිම්බාබ්වේ තරඟාවලියේ ක්‍රීඩා කරා. ඉතින් වනිදුත් එක්ක බැලුවොත් ඒ කියන්නේ මම හිතන්නේ එයා වෙනම විදිහකට පන්දු යවන්නේ. ඒ වගේම බැටිනුත් එයාට බැට් කරන්න පුළුවන්. ඉතින් ඕල් රවුන්ඩ් විදිහට කොහොමද දන්නේ තාම කම්බිනේෂන් එකයි මොකද්ද වෙන්නේ කියලා තාම අපි මම හිතන්නේ කතා කරලා නැහැ. අද පුහුණු වීමෙන් පස්සේ ඩිසයිඩ් කරයි. දෝෂී අපි දැක්ක ඕමාන කණ්ඩායම විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ට සෑහෙන දුර්වල විදිහට තමයි පන්දුවට පහර දුන්නේ පළවෙනි තරඟයේදී සිම්බාබ්වෙත් එක්ක. කණ්ඩායම ඇතුලේ මේක ගැන කතා වුණාද? කොහොමද ඒගොල්ලන්ට එරෙහිව මොකද්ද ප්ලෑන් එක? විශේෂයෙන්ම නෙට් රන් රේට් එක සම්බන්ධයෙන් ගත්තම මේ තරඟය ඉතාමත්ම වැදගත් වෙනවා අපිට. ඔව් පළවෙනි තරඟේ සිම්බාබ්වෙ එක්ක තිබ්බේ. ඉතින් ඒකේ කන්ඩිෂන් වෙනස්. ඉතින් SSC ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරේ. ඉතින් කන්ඩිෂන් එක බාද්දී මම හිතන්නේ මේ බැටිං වලට පොඩ්ඩක් හොඳ සපෝට් එකක් තියෙනවා. ඉතින් අපි කොහොමත් බලාපොරොත්තුව මම හිතන්නේ ඔමාන් ගත්ත දැන් පහුගිය ඇසෝසියේට් කන්ට්‍රීස් ඇත්තටම මේ වර්ල්ඩ් කප් එකේ හොඳින්ම ක්‍රීඩා කරා. හැම ටීම් එකකටම අභියෝගයක් වුණා. ඉතින් අපිත් ඒගොල්ලන් මේ කියන්නේ අභියෝගයක් ලෙස සලකලා ඉතින් කොහොම හරි මැච් එක අපි ජයග්‍රහණය කරන්න බලන්නේ. නෙට් රන් රේට් එකත් ඒ ගැනත් හිතනවා. දුෂ්මන්ත පහුගිය තරඟ වාරයන්හි යම්කිසි පසුබෑමකට ලක්වුණු කණ්ඩායම මේ වෙන විට යම්කිසි ආකාරයෙන් මොටිවේෂන් කියන්නේ මේ යම්කිසි ආකාරකින් ඔබතුම මේ නැවතත් පරණ පුරුදු ඒ දක්ෂකම් වලට එළඹිලා කියලා දැන් හිතනද පුහුණු කිරීම කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ කරාද? ඔව් අපි කියන්නේ පුහුණුන් ටික හැමදාම ඒ කියන්නේ අපි හොඳින් කරනවා. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ පළවෙනි තරඟේ ඒ කියන්නේ අපිට ජයග්‍රහණ තමයි වැදගත් උනේ. ඉතින් මොටිවේට් වෙන්න අපේ අන්තිම තරඟේ ජයග්‍රහණය කරා. ඉතින් මම හිතන්නේ මෙතින් ඉදිරියට අපි අද ඔමාන් හෙට ඔමාන් තරඟේ තියෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා එකයි සිම්බාබ්වේ තියෙනවා. ඉතින් ඉදිරි තරඟ අපි ජයග්‍රහණය කරලා ඊළඟ වටේට යන්න තමයි බලාපොරොත්තු. චමීර අයර්ලන්ඩ් මැච් එකේ බැලුවනම් ඔයා කැපටි සතුට වෙනවද? අපි බැට් කරපු විදියට අපි ගත්ත ලකුණු ඒක ඒ අතින් බැලුවනම් දැන් අපේ ප්‍රශ්නේ තියෙන වැඩිම ලකුණු බෝඩ් එක දාන්න නැතු එකේ බෝලිං වල නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ අතින් ඒ මැච් එක ගත්තා නම් කොහොමද ඔයා බලන්නේ අපේ බැට්ස්මන්ලා දැන් හොරු වෙලා ගත්ත බැට්ස්මන් හොඳට ෆෝම් එකට ඇවිල්ලාද නැත්නම් තාමත් තියනවද අඩුපාඩු ඒවල? බැටිං ගත්තොත් ඒ තරඟයේ මම දැන් අපි පාවර් ප්ලේ එකේ හොඳින්ම පන්දුවර පහර දුන්නා. මම දැන් පාවර් ප්ලේ එකෙන් පස්සේ තමයි පොඩි පසුබෑමක් ඇති වුණේ. මොකද ගත්තොත් ගොඩක් ඒ කියන්නේ එක්තරා මේ ලයින්ස් එහෙම ගොඩක් ඒ කියන්නේ මීටර් 80ක් වගේ දුර තිබ්බේ. ඉතින් ඒකින්ද බවුන්ඩරිස් වලට යන්න තිබ්බ chance එක අඩු වුණා. මම හිතන්නේ අපිට තව එකේව දෙකේව ගන්න තිබ්බ කියලා මම හිතනවා මැද ක්‍රීඩා කරද්දි මැද පෙළ ඒ වගේම අන්තිමට අන්තිම ඕවර්ස් 3 අපි හොඳට පිටිකරන යුදුනා. කමිදු මෙන්ඩිස් හොඳින් පන්දුවර පහර දුන්නා. ඉතින් ඒකින්ද තමයි අපි ඒ වගේ 160 ගණනක් ලබා ගන්න හම්බුනේ. චමීර දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලයනේ ගත්තොත් ඔබ ඉන්නවා, මතීෂ් ඉන්නවා, ප්‍රමෝද් මදුෂාන් ඉන්නවා. විශේෂයෙන්ම ඒ සුසංයෝගය ඔබ කොහොමද දකින්නේ? ඔබත් පැයට කිලෝමීටර් 141 වගේ වේගයක් තියාගෙන පන්දු යවන ඒත් එක මතීෂ ගත්තොත් 145 150 වේගයකින් පන්දු යවන. ඉතින් මේ කම්බිනේෂන් එකේ සුසංයෝගය ඔබ කොහොමද දකින්නේ මේ තරඟවලදී ක්‍රීඩා කරද්දී විශේෂයෙන්ම 20 20 තරඟ රටාව තුළ? මම හිතන්නේ අපිට කියන්නේ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා ෆාස්ට් බෝලින් වලින් ගත්තොත්. මොකද ස්පෙෂලි කියන්න මතීෂ කියන්නේ කලින් පාවර් ප්ලේ වල පන්දු යවුවේ නැහැ. දැන් පාවර් ප්ලේ එකේ පන්දු යන එකෙන් කියන්නේ කණ්ඩායමට ගොඩක් කියන්නේ ලොකු වාසියක් අත් වෙලා තියෙනවා. ඉතින් එයාටත් දැන් ඕනම තැනක පන්දු යවන්න පුළුවන්. ඒ වගේම ප්‍රමෝද් ගත්තත්
එයාටත් අත්දැකීම් තියෙනවා. එයාත් අලුත් බෝලෙන් හොඳටම පන්දු යනවා. ඒ වගේම ඩෙත් එකේ පන්දු යනවා. ඉතින් මම හිතන්නේ අපේ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා ෆාස්ට් බෝලර්ස්ලාගේ. චමීර මේ අපි ආර් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක ගත්තම ඔය කලින් කිව්වා ඒ ග්‍රවුන්ඩ් එක ලොකු. එතකොට 1 and 2 තමයි ගොඩාක් අපි ගන්න ඕනේ. එතකොට ඒ අයර්ලන්ඩ් මැච් එක ගත්තම අපි රනින් බිට්වීන් ද විකට් එච්චරට හොඳට තිබ්බේ නැහැ. හරිද? ඒක ඉම්ප්‍රූව් කරන්න මොනවරි කතා කරාද ටීම් එකේ තුල අර රනින් බිට්වීන් ද විකට් එක අපේ මේ වගේ කන්ඩිෂන් වල ඉතාමත් වැදගත්. ඒක ඉම්ප්‍රූව් කරන්න මොනවරි ප්ලෑන් එකක් තියෙනවද කතා වුණාද ටීම් එකේ තුල? අපි ටීම් එක ඇතුලේ කතා වුණා තව මීට වඩා එකව දෙකව ගහන්න තිබ්බා කියලා. ඒ වගේම කියන්න කුසල් මෙන්ඩිස් පොඩ්ඩ අසනීප තත්ත්වයෙන් හිටියේ දා තරඟයට කලින්. ඉතින් එයා දිගටම පන්දු අර මම හිතන්නේ පවර් ප්ලේ කින අන්තිම වෙනකම්ම බැට් කරා. ඉතින් ඒක හින්දා පොඩ්ඩක් මම හිතනවා එකව දෙකව මේ වුණා කියලා. මොකද එයා අසනීප තත්ත්වයෙන් හිටියේ ඒ තරඟයේදී. චමිර දැන් හෙට තිබෙන්නේ විශේෂම ඩේ තරඟයක්. විශේෂ උදේ වරුව තමයි තරඟය 11ට ආරම්භ වෙන්නේ. මේක කොහොමද ක්‍රීඩකයන් විදියට ගන්නට සූදානම් වෙන්නේ? කොහොමද ඒ කන්ඩිෂන්ස් වෙනස් වෙන විදියට කොහොමද 20 overs ගේම් එකක් කොහොමද සාමාන්‍යයෙන් වැඩිපුරම නයිට් මැචස් තමයි තියෙන්නේ 20 තරඟ රටාවේ. මේක කොහොමද ගන්න කන්නේ? ඔය කියන්නේ අපි වැඩිපුරම ක්‍රීඩා කරන්නේ නයිට් තරඟ T20 වල සිම්බාබ්වෙදී අපි ක්‍රීඩා කරා ඩේ තරඟ. ඉතින් මම හිතන්නේ උදෙන්ම කියන්නේ පොඩි විකට් එකේ පින්නත් එක්ක පොඩි මේ සපෝට් එකක් තියෙයි කියලා ෆාස්ට් බෝලර්ස්ලට. ඒ වගේම දවල්ෙදී උමත් පිටිකරණයට ලේසි වෙයි කියලා හිතනවා. චමීර ඔබගේ බැටිං එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒක නෙට්ස් වල ප්‍රැක්ටිස් කරනවද? මම අපි දැකලා තියෙන ළඟදී වගේ බැටිං පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ. ඒක දැන් පොඩ්ඩක් ෆෝකස් එක කරන්න නැත්නම් තාම සම්පූර්ණ බෝලිං නෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රැක්ටිස් වල මම හිතන්නේ බෝලර්ස්ලා ගොඩක් පුහුණුවීම් වල යෙදෙනවා බැටිං වලත්. ඉතින් කන්ට්‍රිබියුට් කරන්න තමයි බලාපොරොත්තු වෙන හැම අවස්ථාවකම ටීම් එකට. දුෂී වනිදුගේ ඉවත් වීම මැදින් කණ්ඩායමට ලොකු පාඩුවක්. ඒක කොහොමද දැනෙන්නේ සහ දුෂාන් හේමන්ත ටීම් එකට ඇවිල්ලා ඉන්නවා. එයාගේ සූදානම කොහොමද? එයා මම දැන් කාලයක් ටීම් එකත් එක්ක හිටියා කොහොමද? ඔව් මම කලින් කිව්වා වගේ කියන්නේ වනිදු කියන්නේ ඉම්පෝර්ටන්ට්ම ප්ලේයර් කෙනෙක්. ඉතින් එයාගේ අඩුව ඇත්තරම අපිට කියන්නේ කණ්ඩායමකට ඇත්තරම ගොඩක් පාඩුයි. ඉතින් දුෂාන් අර මං කිව්වා වගේ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් T20 සිම්බාබ්වේ තරඟවලිය ක්‍රීඩා කරා. ඉතින් යාට අත්දැකීම් තියෙනවා පන්දු වල. ඒ කියන්නේ ලංකාවේ ක්‍රීඩා කරන්න ඉතින් යා හොඳ ලංකාවේ හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම බැට් කරන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා යාගෙන් අපිට අවශ්‍ය දේ ඊට කණ්ඩායමට අවශ්‍ය දේ කරගන්න පුළුවන් කියලා. Hi. There have been some very close games between associate and full member nations in this edition. So how do you see Oman in that context tomorrow? Yeah, I saw some all the games, associate games, the US, then every associate game they play really well. I think we didn't underestimate Oman team as well. So I think we give our 100% tomorrow and we'll win. Thank you.